කොහොමද හැමෝටම ඔන්න කාලයකට පස්සේ වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම සමා වෙන්න ඕනේ වීඩියෝස් දාන්න බැරුණාට මෙතනින් එහාට ගොඩක් වෙලාවට වීඩියෝස් නැවත කන්ටිනියු වෙයි. කතා අනවශ්‍යයි. ඔන්න අද වැඩේ තියෙන්නේ ගොඩක් කටිය අහලා තිබ්බා මෙට්ලික් පේන්ට් එකක් කොහොමද කරගන්නේ අන්නේ ටියුටෝරියල් එකක්. ඒකෙදි මට රෙකෝඩ් කරගන්නකොට ඕගොල්ලන්ට වොයිස් කරන්න බැරි වුණා. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා ඇති ලොකු ඇත්තටම මගේ බූත් එක ඇතුලේ ගොඩක් හීට් එකක් තියෙනවා. එතකොට මට කතා කර ඒක කරගන්න අමාරුයි. ඒ නිසා තමයි මම ෆුටේජ් ටික ඔක්කොම වීඩියෝ කරගෙන ඉවර වෙලා මම මේ විදිහට වොයිස් එක දාන්නේ. එතකොට මටත් මගේ අඩුපාඩු ටික පේනවා සහ මට පොයින්ට් අවුට් කරන්න ඕන දේවල් ටික ඔයගලන්ට පෙන්වන්න පුළුවන්. සරලව ගත්තොත් මේකේ මෙට්ලික් පේන්ට් එකක් මේක ඇල්ටෝ කාර් එකගෙන ග්‍රැනයිට් ග්‍රේ වගේ කලර් එකක්. මට මේකේ කලර් කෝඩ් එක මම දාන්නම්. මේකේ අපිට ආපු ප්‍රොජෙක්ට් එක විදිහට ගත්තොත් එහෙනම් මේක වටේ පොඩි කෝඩ් එකක් සම්පූර්ණ ෆේඩ් වෙලා තිබ්බ වාහනයක්. ආවේ කැලිට් මුකුත් ගලවන්න නැතුව පුළුවන් විදිහට බජට් එක අඩුවෙන් පේන්ට් කරලා දෙන්න කියලා අපි පුළුවන් විදිහට ගලවන්න පුළුවන් කැලි ටික ගලවලා බොඩි වර්ක්ස් කරලා ඊට පස්සේ තමයි පේන්ට් එකට රෙඩි කරලා තියෙන්නේ. මම මේකට ඇප්ලයි කරලා තියෙන්නේ 2K ෆිලර් එකක් Chromax එකේ. ඊට පස්සේ තමයි ඒක මම මෙට්ලික් පේන්ට් එකක් ඉඳ 400 600 800 කියන ග්‍රිෆ්ට් වලින් මම කපාගෙන තියෙනවා. ඊට පස්සේ තමයි පේන්ට් එකට රෙඩි කරගෙන තියෙන්නේ. මේ ස්ප්‍රේ කරගෙන යන්නේ ග්‍රිප් කෝට් එකක්. ඒ කියන්නේ ඔයගලන්ට පේනවා ඇති මම ගන්න එක මූව් කරනවා වේගෙ වැඩි, හරියට පැරලල් වදින්නේ නැහැ. හැබැයි ඕවර්ලැප් එක මේන්ටේන් කරනවා. ඕවර්ලැප් එක ඔයගලන්ට පේනවා ඇති 150 ඕවර්ලැප් එකක් මම මේන්ටේන් කරනවා. මේකේ ගන් සෙටින් එක ගත්තොත් මේ මොහොතේ ෆ්ලුයිඩ් නොසල් එක වයිඩ් ඕපන් තියෙන්නේ, ෆෑන් එකත් වයිඩ් ඕපන් තියෙන්නේ. එතකොට එයා ප්‍රෙෂර් එක ගත්තොත් 25 psi වලට තමයි මම තියාගෙන. ඔයගලන්ට පේනවා ඇති දැන් මෙතනින් මේ ග්‍රිප් කෝට් එකක් ගහනකොට උනත් මෙටල් මේ ස්පාර්කල් ටික කොච්චර කැම් එකෙන් එහාට මෙහාට පේනවද කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. තින්ත අපත යනවා එහෙම කතාවක් කියන්න පුළුවන්. හැබැයි මම තින්ත බේරලා වැඩ කරන්නේ නැහැ. මට වැඩේ විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඔය ෆස්ට් කෝට් එකේ මම කරන්නේ මුළු පැනල් එකටම මුලින් තින්ත එක ස්ප්‍රේ කරගන්නවා විතරයි. ඒ කියන්නේ හරි සමානවවත් හරි විදිහටවත් නෙමෙයි. මට මුලින් ඕනේ ග්‍රිප් වෙලා තියෙන බොඩි එකට ග්‍රිප් වෙලා තියෙන විතරයි. ඒ නිසා මම සාමාන්‍යයෙන් ගන්න එක මූව් කරනවා ස්පීඩ් වැඩි. එහෙම ඒක මේ කරන්නේ මොකද මට එතකොට සෙකන්ඩ් කෝට් එක දැන් මෙට්ලික් පේන්ට් එකක් ඉඳන් මට සෙකන්ඩ් කෝට් එක සමාන. දැන් මේක නම් සෙකන්ඩ් කෝට් ඇන් ඩ්‍රොප් කෝට් එකක් විතරයි යන්නේ. සමහර මෙට්ලික් කලර්ස් තියෙනවා මට කෝඩ්ස් 3කට යන්න වෙනවා. එතකොට මම වෙට් ඔන් වෙට් ගහන්න ගියොත් එහෙම ප්‍රශ්න වෙන්නේ පළවෙනි කෝට් එකේ ඉඳලම මෙට්ලික්ස් වලදී ගොඩක් වෙලාවට පොඩි ඉෂුස් එන්න පුළුවන්. ඒ කියන්නේ බර්න් ත්‍රූ වෙන්න පුළුවන් තැන් වැඩි. එහෙම ගියාට පස්සේ සාමාන්‍යයෙන් ක්ලවුඩි ලුක් එකක් එනවා. ඒ කියන්නේ වලාකුළු තියෙන ගන්නවා පේන්ට් එකේ. අන්නේ ප්‍රශ්න ටික එනවා. ඒක වළක්වන්න තමයි මම ග්‍රිප් කෝට් එකක් ගහගෙන යන්නේ. දැන් මෙතන පේන්නේත් ඔයගලන්ට බොනට් එක 50 ඕවර්ලැප් එකකින් බොනට් එක හරි ඉක්මනින් මම ගන්න එක මූව් කරනවා. ඔයගලන්ට පේනවා ඇති ස්ට්‍රිප්ස් හිටිනවා. හැබැයි මම ඒක වහන්න යන්නේ නැහැ එකපාරකට. එක තැනකට එකයි මම කලර් එක ස්ප්‍රේ කරන්නේ. ඒ ෆස්ට් කෝට් එක. එතකොට 25 psi කියන්නේ මට දරන්න පුළුවන් එකක්. ඔයගලන්ට පේනවා ඇති මම ගන්න එක හසුරවනවා කෙනෙක් පමණයි. කියන්නේ ගන්න එකට ගන්න එකේ වැඩේ කරගෙන යන්න දෙනවා මිසක් මම ගන්න එක නිකන් අල්ලගෙන අවශ්‍ය තැනට මූව් කරනවා විතරයි. නැතුව ගන්න එකට වද දෙන්න යන්නේ නැහැ. ගන්න එකෙන් අපිට තේරෙනවා නම් අපිට එළියට එන ෆ්ලුයිඩ් නොසල් එක හරි ඒ හැමදේම අපිට තියෙන්නේ වැඩේ කරගෙන යන්න විතරයි. නැතුව ලොකුවට ගන්න එකෙන් මට ගහන්න බෑ එහෙම තැනකින් එහෙම එකක් නෙමෙයි ඉන්න ඕනේ. අපි දැනගන්න ඕනේ ගන්න එකට ගන්න එකේ වැඩේ කරගෙන යන්න දෙන්න. මේ තාම මේ ෆස්ට් කෝට් එක මම ෆස්ට් කෝට් එක තමයි ගොඩක් වෙලාට ඔයගලන්ට පෙන්නන්නේ. ඊළඟ සෙකන්ඩ් එක පෙන්නන්නම්. එහෙම්මම ඔයගලන්ට පෙනෙයි. මොකද වීඩියෝස් ගොඩක් වෙලාට මම කට් කර ගන්න තියෙන්නේ. ඩ්‍රොප් කෝට් එක. ඒ කියන්නේ මම මේකේ සෙකන්ඩ් කෝට් එක වෙට් ගහලා ඉවර වෙච්ච ගමන්ම අනිත් පැත්තට ඒක උඩින්ම ඩ්‍රොප් කෝට් එකක් ගහනවා. සාමාන්‍යයෙන් ගන්න එකේ ඩිස්ටන්ස් එක පැනල් එකේ ඉඳලා දුර ප්‍රමාණය ගත්තොත් සාමාන්‍යයෙන් අඟල් 10ක් විතර උස්සලා
50-50 ඕවර්ලැප් එකකින් ඩ්‍රොප් කෝට් එකක් ගන්නවා. ඒ කියන්නේ මුළු ස්පාර්කල් ටික නැවත අර ෆ්‍රෙෂ් පේන්ට් එක උඩටම විසිරවනවා. හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ සෙකන්ඩ් කෝට් එකට මම යන එක. මෙට්ලික්ස් වලදී කතන්දරේ තියෙන මෙට්ලික්ස් හැම වෙලාවෙම කියන්නේ ඇලුමිනියම් ස්පාර්කල්ස් තියෙන. චූටි ඇලුමිනියම් ස්පාර්කල්ස් තියෙන්නේ. අපි ඒව ටික හරියට විසිරුවේ නැත්තම් ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න එනවා සිල්වර් කලර් එකක එහෙම නැති වුණොත් එහෙම මේ වගේ ග්‍රේ එකක අන්න එහෙම කලර්ස් වලදී ඔයගලන්ට පේන්නේ සමහර වාහන තියෙනවා පේන් කරාට පස්සේ පොඩි වලාකුළු ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එක තැනක් ඩාර්ක් වෙලා තියෙන එක තැනක් ලයිට් වෙලා තියෙන. ඒකට හේතුව තමයි මම අර කිව්ව වෙට් ඔන් වෙට් ගහන ප්‍රශ්නේ. එතකොට එතනින් එහා පැත්තට හරි ඕවර්ලැප් එකක් මේන්ටේන් කරන්න නැති එක. එතනින් එහා ප්‍රධානම දේ තමයි ඩ්‍රොප් කෝට් එකක් නැතිකම. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කිසිම වෙලාවක ඔයගොල්ලෝ ෆාස්ට් රෙඩියුස් එකක් එහෙම නැත්නම් ෆාස්ට් තින එකක් NC තින එකක් යූස් කරන්න එපා මේ කිසි දෙයකට. මම මේකට යූස් කරලා තියෙන්නේ Honda එකේ PU තින එක, PU slow තින එක. එහෙම නැතුව ගහන්න යන්න එපා. හේතුව අපි ස්ලෝ එකක් යූස් කරන්න. කියන්නේ මේ වෙලාවේ මං හිතන්නේ ලංකාවේ බහුතරයක් පේන් බූත් නැති තැන්වල උනත් උෂ්ණත්වය තියෙනවා සෙල්සියස් අංශක 30කට කිට්ටු වෙන්න. එතකොට ඒ හොඳටම ප්‍රමාණවත් PU ස්ලෝ තින එකක් වේලෙන්න. අපිට පුළුවන් නම් එක්ස්ට්‍රා ස්ලෝ එකකට යන්න වඩාත් හොඳයි. තවත් ස්මූත් වෙයි. එහෙම නැතුව රෆ් එක පේන්ට් එක ගොඩක් වෙලාවට රෆ් වෙන්න බලපාන්න. හේතුව ඔය යූස් කරන තින එක. ඒක වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් ස්ලෝ තින එකට යන්න. මේ තියෙන සෙකන්ඩ් කෝට් එක ගහන විදිය ඔන්න ඔයගලන්ට පේනද? මේකේ තියෙන්නේ 25 psi. වයිඩ් ඕපන් ඔක්කොම ෆෑන් එකත් වයිඩ් ඕපන් ෆ්ලුයිඩ් නොසල් එකත් වයිඩ් ඕපන්. හැබැයි ඔයගලන්ට පේනවා ඇති මම ගන්න එක කලින්ට වඩා වේගෙ අඩු කරලා 50-50 ඕවර්ලැප් එකකින් චුට්ටක් වෙට් ඔන් වෙට් ගහ ගන්නවා. ඔන්න ඕක තමයි මම කිව්වේ. මේ සෙකන්ඩ් කෝට් එක. සෙකන්ඩ් කෝට් එකෙන් මට කලර් එක හරි කලර් එක එළියට එනවා. එතකොට මම කරන්නේ මේක ගහලා ඉවර වුණ ගමන් අනිත් පැත්තට ගන්න එක අංගල් 10ක් විතර මූව් ඔන් කරලා මේ ගන්න එකේදී මට ඒක කරන්න පුළුවන්. මේක කාටෙක් එකකින් ඕගලන්ට ගන්න පුළුවන් 1.3 නොසල් එකකින් එන මම හිතන්නේ රුපියල් 25000කට විතර ගන්න පුළුවන් හොඳ ගන්න එකක් මේක. මම මේකෙම තමයි මේක ක්ලියර් එකක් ගැහුවේ. මොකද 2/300 ගන්න එකෙන් ගහනකොට හැමෝම කියනවා මේ ගන්න එකේ තියෙන එකක් එහෙම නැතුව නෑ. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අපි පිළිවෙලට යන ටෙක්නික්ස් වලදී තමයි අපේ ෆිනිෂින් එක පේන්නේ. දැන් මම මේකට ෆුල් ෆ්ලැට් ෆිනිෂ් එකක් දීලා හරියන්නේ නෑ මේ වාහන. මේක සාමාන්‍යයෙන් රෙගියුලර් වෙහිකල්ස්. එතකොට මේවට අපි OEM ටෙක්ස්චර් එකෙන් ඉවර කරනවා. එතකොට මම මේකේ ක්ලියර් එකට යූස් කරන්නේ 28 psi වලින්. එතකොට ඔයගලන්ට පේන්නේ කොහොමද වෙන්නේ කියලා. දැන් මෙතන ඔයගලන්ට පේනවා ඇති මාව පේන්නේ නැති තරමටම කැම් එකෙන් පේන්නේ ඔයගලන්ට ස්පාර්කල්ස් ටික. ඒකට හේතුව මම සම්පූර්ණ ෆුල් ෆ්ලුයිඩ් ඇරලා ස්පාර්කල් ටික තමයි මූව් ඔන් කරන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති ඔන්න බොනට් එක ගහලා ඉවර වුණ ගමන්ම මම කරනවා ඩ්‍රොප් කෝට් එකක්. ඒ කියන්නේ ස්පාර්කල්ස් ටික මුළු වෙට් පැනල් එක පුරාම විහිදුවනවා. දැන් ඔතනින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ යන්නේ ඒක. ඔන්න ඔය විදිහට 50-50 ඕවර්ලැප් එකක් හිටින්න සම්පූර්ණ නැවත ඩ්‍රොප් කෝට් එකක් ගහ ගන්නවා. ඔන්න ඔතනින් තමයි අපිට අර වලාකුළු ගතිය නැති කරගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මෙට්ලික් එකක බේසික් සෙටප් එක. මෙට්ලික් පේන්ට් එකක් බේසික් දේවල් ටික තමයි මෙට්ලික් එකකට ඔන්න ඔය ටික. ඔතනින් එහා පැත්තට ඕගොල්ලෝ දැනගන්න ඕනේ යූස් කරන රෙඩියුස් එක මොනවාද. එතකොට මෙට්ලික් පේන්ට් එකක් නම් මම අනිවාර්යයෙන්ම කියන්නේ 800 වෙනකන් සෑන්ඩ් ඩවුන් කරන්න. මෙතන ඕගොල්ලන්ට පේන පොඩි තව ටෙක්නික් එකක් මම කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති මම කිසි වෙලාවක පැනල් එකක කෙරවලින් කිසි දෙයක් පටන් ගන්න නැහැ. අනිවාර්යෙන් ගන්න එක චුට්ටක් අඩුම තරමේ අඟල් 6ක් හරි ගන්න එක එළියට මූව් කරනවාම තමයි. ඒකට හේතුවක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට ලැකර් එකේදී බලපාන දෙයක්. ඔයගොල්ලන්ට තේරිලා ඇති එජර්ස් වලදී ගොඩක් වෙලාවට ලැකර් එකේ ඝනකම ගතිය වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව පික්චර් ෆ්‍රේමින් කියලා අපි ඒකට කියන්නේ ඉංග්‍රීසි වලදී. මම සිංහලෙන් කියන්නම දන්නේ නැහැ. ඔය පික්චර් ෆ්‍රේමින් එක නවත්තන්න තමයි අපි ගන්න එක මූව් කරනකොට ඒ කියන්නේ කිසි වෙලාවක දැන් ඔයගලන්ට පේනවා මගේ ට්‍රිගර් එක කිසි වෙලාවක ඕෆ් කරලා නැහැ මම. හැම වෙලාවෙම ගන්න එකේ ට්‍රිගර් එක මේ අරලා තියෙන්නේ. ඕක ඔතනින් එහාට ඔයගොල්ලෝ කරනකොට පැනල් එකේ කෙලවරකින් නතර කරන්න එපා. ඔයගලන්ට පේනවා ඇති මම මෙතනින් ඉස්සරහා ෆෙන්ඩර් එකටත් මූව් කරනවා. පිටිපස්සේ දොරෙන් එහාටත් මම ගන්න එක මූව් කරනවා. ඔන්න ඕක තමයි පික්චර් ෆ්‍රේමින් නැති කරගන්න. ඔය දැන් මේ පේන්නේ ඩ්‍රොප් කෝට් එක ගහන විදිය. ඉතින් ඔන්න ඔය ටික අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න.
මේ තියෙන්නේ දැන් ලැකර් එක. ඒ කියන්නේ අපි දැන් ක්ලියර් කෝට් එක මම මේකේ ෆස්ට් කෝට් එක විතරයි ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ. මේකේ මම කලින් කිව්වා වගේ මට මේකේ ඕනේ OEM ටෙක්ස්චර් එකක්. එතකොට මම එකට මේවා කරන්නේ 28 psi gun setting එක full wide open, fan එකත් full wide open, fluid nozzle එකත් full wide open. මම වහලයක් බොනට් එකක් වගේ ෆ්ලැට් පැනල් එකක් ගහනකොට මම හැම වෙලාවෙම කැමතියි පළවෙනි කෝට් එක 175කට විතර ගෙනියන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති. හැබැයි සෙකන්ඩ් එක මම මීටත් වඩා හෙමීට තමයි ගන්න එක මූව් කරන්නේ. මම ෆිනිෂින් එක පෙන්නන්නම්. මට ඇත්තටම සෙකන්ඩ් කෝට් එක රෙකෝඩ් කරගන්න බැරි වුණා. හැබැයි ෆිනිෂින් එකෙන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් සහ මම ඇති වෙන්න ක්ලියර් කෝට් වල වීඩියෝස් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මෙට්ලික් පේන්ට් එකක් ඉවර වෙන්නේ. මම ක්ලියර් එක ගැන ලොකු දේවල් කතා කරන්නේ නැහැ. මොකද ක්ලියර් එක ගැන මම කියලා තියෙනවා. මට මේකේ මූලික දේවල් ටිකක් තමයි කියලා දෙන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඕවර්ලැප් එක දිහා බැලුවොත් එහෙම කොයි විදිහටද ඒක මම මූව් කරන්න කියලා 175ක් කවරේජ් එකක් ෆ්ලැට් පැනල් වල මම වෙට් ඔන් වෙට් යනවා. ඒ වෙට් ඔන් වෙට් යන්නේ මම යූස් කරන්නේ සයිබන් ක්ලියර් එක. ඒක ස්ලෝ එකක්. එතකොට මම ඒකට ප්‍රොඩියුස් කරලා දාන මේ ටිනර්ස් දාලා තියෙන්නේ PU ස්ලෝ 31 වොන්ඩා එකේ. ඒක මම දාලා තියෙන්නේ 110යි. වැඩිම පර්සන්ටේජ් එක 110යි මම දාලා තියෙන්නේ. එතකොට මම ඒකේ ෆ්ලෑෂ් ඔෆ් ටයිම් එකක් මේක ගහලා ඉවරලා ෆ්ලෑෂ් ඔෆ් ටයිම් එක විනාඩි 10ක් අනිවාර්යෙන්ම තියෙනවා. නැත්තම් මම මේක උඩින්ම ආපහු කෝට් එකක් ගැහුවොත් වෙන්නේ ඔයගලන්ට සොල් ඔන් පොප්ස් එන්න ගන්නවා. ඒ කියන්නේ යට ලේයර් එකෙන් උඩට ක්ලියර් එක වාෂ් වෙනකොට පොඩි පොඩි හිල් මතු වෙන්න පුළුවන්. ඕක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒකට හේතුව නිවැරදි ෆ්ලෑෂ් ඔෆ් ටයිම් එකක් නැතිකම. දැන් මෙතනිත් පොඩක් පේනවා අඩුව ඇති. මම මේකෙත් මේ එජස් වලදී කිසි වෙලාවක ක්ලියර් එක නතර කරන්නේ නැහැ. අනිවාර්යෙන් එජස් පන්නලා තමයි ක්ලියර් එක ස්ප්‍රේ කරන්නේ. එහෙම නැති වුණොත් එහෙම පික්චර් ෆ්‍රේමින් හිටිනවා. දැන් මෙතනිත් මම මේ දොරේ මැද කෑල්ල ගහගෙන තමයි දෙපැත්තට මූව් කරගෙන යන්නේ. ඒකට හේතුවකුත් තියෙනවා. ඒකට හේතුව නැත්තම් මට හරියට වෙට් ඔන් වෙට් ගහගන්න බැරි වෙනවා සෙකන්ඩ් කෝට් එකේ. ඒක මම පර්සනලි යූස් කරන ට්‍රික් එකක්. දැන් මෙතනිත් පේනවා ඇති මම එක තැනකින් නතර කරන්නේ නැහැ. එහා පැත්තේ පැනල් එකට වද්දනවාම තමයි ලැකර් එක. එහෙම නැති වුණොත් අර එජ් එක හරි කැතට ලොකු ඝනකමකට හිටිනවා. ඔන්න ඔය ටික තමයි මූලික වශයෙන් මට මේකේ කියන්න තියෙන්නේ සහ පෙන්වන්න තියෙන්නේ. ක්ලියර් එකක වීඩියෝ එකක් අවශ්‍ය නම් මම ඉස්සරහට තව එකක් ගේන්නම්. ඉස්සරහට බලමු පර්ල් පේන්ට් එකක් කොහොමද කරන්න කියලා. මේක හොඳ chance එකක් වුණා මට. මොකද මේ මෙට්ලික් පැනල් එකක් හරියටම ෆුල් පේන්ට් එකකින් පෙන්වන්න තමයි මට ඕන වෙලා තිබ්බේ. ගොඩක් අය අහලත් තිබ්බා. ඒ නිසා තමයි චුට්ටක් පරක් වුණේ. මට ෆුල් එකක් ඕන වෙලා තිබ්බා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ මේ ෆස්ට් කෝට් එක. මොකොත් හිතන්න එපා. මේ ෆස්ට් කෝට් එක තියෙන්නේ මම මේකෙත් ඒ කියන්නේ ඔయిత වඩා ගන් එකේ වේගය අඩු කරලා තමයි මම ගහන්නේ. මගේ ගන් එකේ ඉඳලා පැනල් එක අතර ඩිස්ටන්ස් එක තියෙන්නේ සාමාන්‍යයෙන් අඟල් 6ක් වගේ තියෙන්නේ. ෆ්ලැට් පැනල් එකකදී මම ගොඩක් වෙලාවට 75ක් වගේ තමයි ඕවර්ලැප් එක තියාගන්නේ. හැබැයි ෆ්ලැට් එකකදී මම හැම වෙලාවෙම 85ක් 90ක්ම යනකම් දාගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ ඕවර්ලැප් එකේදී ඔයගොල්ලන් හිතා ගන්න පුළුවන් මොකද්ද මම මේ කියපු වෙනස කියලා. ෆ්ලැට් එකකදී මම ඒක කරන්න නැති හේතුව රන්ස් යන්න පුළුවන් හින්දා. රන්ස් යන එක සාමාන්‍යයි. ඕනෙම කෙනෙකුට රන්ස් යන්න පුළුවන්. ඒක රිකවර් කරගන්න අපි දැනගන්න ඕනේ. මම ඒකත් එක එක ට්‍රික්ස් ගොඩක් තියෙනවා. මම කරන දේවල් ටිකක් මම ඉස්සරහට පැහැදිලි කරන්නම් කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එක එන්ජොයි කරන්න. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ නම්බර්ස් ඩීටේල්ස් ඔක්කොම තියෙනවා. වැඩක් කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න. අපි බලමු වැඩේ එන්ඩ් වුණාම කොහොමද කියලා. ඔන්න ඔය විදිහට තමයි මේ වැඩේ ඉවර වුණේ. එහෙනම් හැමෝටම thank you very much මාත් එක්ක හිටියට. අපි අලුත් වීඩියෝ එකකින් තව දවසක හම්බ වෙමු. එහෙනම් goodbye.